What monkeys see, then monkeys do. වඳුරන් දකින්නේ මොනවද? අන්න ඒ දකින දේ තමයි කරන්නේ. ඇල්බර්ට් බන්දුරා තියරි එකේදී චයිල්ඩ් සයිකොලොජි යටතේදී මෙන්න මේ කාරණාව හරි ලස්සනට පැහැදිලි කරනවා. අපේ පොඩි දරුවොත් මෙන්න මේ කියන විදියට තමයි දකින හැමදේම කරනවා. ඉමිටේට් කරනවා, කොපි කරනවා. නේද? ඔයා මොකද්ද කරන්නේ? ඔයා කරන දේ පිළිබඳව හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. ඉස්සෙල්ලම අම්මා දැන් හිතන්නකෝ කුණු බිම දාන්නේ නැතුව ඩස්බින් එකට දානවා කියලා. ඉතින් මේ බබා බලාගෙන ඉන්නවා හොඳට අම්මා මොකද්ද කරන්නේ. ඊට බබා එක නෝටිස් කරගන්නවා. මතකයේ තියාගන්නවා. තියාගෙන බබත් ඒ විදිහටම කුණු බිම දාන්නේ නැතුව ගිහිල්ලා ඩස්බින් එකට දානවා. මේක ඔයාට මේ එක්ස්පීරියන්ස් එක ඇති. ඉතින් එතකොට අපි බබා ඒ විදිහටම හොඳ වැඩක් කරාම අපිට කරන්න තියෙන එක දෙයයි දරුවා ඒ කරන හොඳ වැඩේදී අගය කරන එක. ඉතින් ඔබට කරන්න ඕනි එකම දේ හොඳ ආදර්ශමත් මවක්, ආදර්ශමත් පියෙක් වෙන එක. අපි ගොඩක් අය කියන දෙයක් තමයි අර හැඳි නොගා හදන කිරි හොද්ද වගේ තමයි ගහන්නේ නැතුව හදන දරුවන් කියලා. ඉතින් මේක හරි වැරදි. මෙතෙන්දී හැඳි ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ දරුවට නොනවත්වාම ආදරය දෙනවා, හොඳ ආදර්ශයක් දෙනවා කියලා. මේක ප්‍රොෆෙසර් සරත් විජේසූරිය හරි ලස්සනට කිව්වා මට මතකයි. මට අදටත් ඒ දේ මතකයි. ඉතින් මේ වගේ මිත්‍යා කතාවල ඉන්න එපා. අපිට ලැබුණු අඳුරු ළමාවිය මතක. ඔයා ගුටි කෑවනම් අම්මා තාත්තගෙන් ඔයත් ඔයාගේ දරුවන්ට ගහලා හදන්න ඕනි කියන මානසිකත්වයෙන් ඉවත් වෙන්න. මොකද ඒක නිවැරදි මානසිකත්වයක් නෙවෙයි. ඔබ දෙන්නේ විස. ඔබ පීඩනය දෙනකොට තරහ දෙනකොට ඔයා අත උස්සනකොට එක දරුවෙක්ට ඒ දරුවා තව කෙනෙක්ට අත උස්සන්න හිතන අනිවාර්යයෙන්ම අත උස්සනවා. මොකද එයා ඒක කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද එයාට ලැබෙන පීඩනයයි එයා දෙන්නේ. ඔයා දරුවෙක්ට ආදරය දුන්නොත් ඔයාගේ දරුවා සමාජයට ආදරය දෙයි. ඔබ දරුවට පීඩනය දුන්නොත් ඔබේ දරුවත් අනිත් අයට පීඩනය දෙවි. ඉතින් වැඩි ඕනේ නැහැ. ඔබ කැමති නැහැ නේද? ඔබට පීඩනයක් දෙන කෙනෙක්ට, ගහන කෙනෙක්ට, බනින කෙනෙක්ට. ඉතින් චූටි දරුවෝ කැමති වෙන්නේ නැහැ. මොකද එයාලගේ මොළයේ වර්ධනයත් එක්ක සිද්ධ විය යුතු දේවල්, මොළයේ වර්ධනයත් එක්ක එයාලට තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තේරුම් අරගෙන අපි අපේ දරුවෝ වෙනස් විදියකට හදමු. කෝටුව නෙවෙයි, ඔයාගේ ආදරය පාවිච්චි කරන්න ඔබේ දරුවව වෙනස් කරගන්න.